ඉතින් අද මගේ ඩයට් එකේ තුන්වෙනි දවස. ඉතින් දවස් දෙකක්ම එක දිගට කරගෙන ආවා ඩයට් එක. ඊයේ රෑ නම් කෑම එකක් ගන්න බැරි වුණා. මොකද ගෙදර හිටපු නැති නිසා මට කෑම එක හදාගන්න බැරි වුණා. ඉතින් අද උදේ ඉඳන් ආයෙ පටන් ගත්තා. උදේ නම් වර්ක්අවුට් කරන්න වෙන්නේ නැහැ. මොකද බබාගේ ස්කූල් එකට යන්න තියෙන නිසා. ටික ටික කළා දවස් දෙක කළා හැමදාම නවත්තලා තියෙනවා. හැබැයි මේක මම ටිකක් ආසාවෙන් කරගෙන යනවා. ඉතින් මම අර මේ ජර්නල් බුක් එකකුත් හදාගත්තා. ඒකත් අප්ඩේට් කරන ගමන් මේක දිගටම කරනවා. මට දැන් ඔන්න ඉතින් දෙවෙනි දවසේ උදේට ගත්තේ දෝසේ එකක් නිමිති කඩලපිටිය දාලා හදාගත්ත. මේක හරිම රසයි. මම රෙසිපි එක වීඩියෝ එක ඉස්සරහට දාන්නම්. ඔයාලා බලලා ඔයාලා try කරන්න. මේක මාරම රසයි. ඊට පස්සේ මම දවල්ට පළතුරු ටිකක් තමයි ගත්තේ. මට කන්න බඩගින්නක් තිබුණේ නැහැ. ඉතින් හවසට මට රෑ කෑම එක ගන්න බැරි වුණා ගෙදර හිටපු නැති නිසා. ඉතින් මේ තින්නේ මේ අර මම දෝසෙ එක හදාගත්ත රෙසිපිය. ඉතින් මේක බලලා ඔයාලත් try එකක් දෙන්න. මේක හරිම රසයි. උනට ගොඩක් බඩ පිරෙනවා මේක කෑවහම. ඉතින් මම දෝසෙ දෙකක් තමයි හදාගත්තේ. හොඳටම බඩ පිරුණා ඒක කාලා. ඒ වගේම කඩල පිටි තියෙන නිසා හරිම රහයි. ලුණුත් මම දාගත්තා. මම ලුණු ටිකක් අර අමුවෙන් කන්න කැමති නිසා. ඊට පස්සේ මම පොඩි ස්ක්‍රබ් එකකුත් දාගත්තා. ලස්සනට ඉන්න එපා ඉතින්. ඉතින් ඔය මේ තුන්වෙනි දවසේ කඩල සලාඩ් එකක් තමයි හදාගත්තේ. එළවලු කපලා දාලා මයොනයිස් දාලා ගම්මිරිස් කෑලි මිරිස් දාලා මේක මාරම රසයි. මෙතන කඩල ග්‍රෑම් 100ක් වගේ තමයි තියෙන්නේ. හොඳටම බඩ පිරෙනවා හොඳටම රසයි. දවල්ට මට කිරිබත් කන්න දොළ දුකක් ආව නිසා කිරිබත් කෑල්ලක් හදාගෙන කෑවා. මම ඉතින් කිරිබත් ෆෑන් කෙනෙක් නිසා ඉතින් උදේ දවල් රෑ කියලා වෙනසක් නැහැ. කිරිබත් කන්න හරි ආසයි. ඊට පස්සේ මම කුරුම්බා ගෙඩියක් තිබිලා කපලා ඒකේ වතුර බිව්වා. ඊට පස්සේ මම හවසට සුප් එකක් හදාගත්තා. චිකන් සුප් එකක්. රෑට මම චිකන් සුප් එකක් තමයි හැදුවේ. එළවලු කෑලි හැපෙන්න හදාගත්තේ මේ. එතකොට බඩ පිරෙනවා. අර දියර ගතියට බොනට වඩා. මේකෙත් මම රෙසිපි එක වලට දාන්නම්. ඊට පස්සේ ඉතින් මම සුපුරුදු පරිදි මගේ weight loss journal එක අප්ඩේට් කරලා ඉතින් තුන්වෙනි දවසත් සාර්ථකව නිමා කළා. ඉතින් හතරවෙනි දවසෙන් ඔන්න ආයෙත් හම්බෙමු. ඔයාලත් ඔන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න. මොකද ඔයාගේ කමෙන්ට් එක මට ගොඩාක් මොටිවේෂන් එකක් වෙනවා කියලා මම හොඳටම දන්නවා.